ඉතින් වීඩියෝ එකක් ගන්න හිතුනේ චූටි කාරණා දෙක තුනක් ඔයාලට පැහැදිලි කරන්න. සමහර විට මම හැමදාම කියන්නේ මොනවා හරි දෙයක් කියද්දි දන්න කෙනෙක් හිතේ අයියෝ ඕක මොකක්ද ඕක නම් මොනවාද ඒ වගේම තමයි නොදන්න කෙනෙකුට වටිනවා කියලා ඔයා නිකමටවත් හිතුවද? ඉතින් ඇත්තටම මටත් අද දැනගන්න ලැබුණ දෙයක්. මම ඔයාලට මෙතන උඩින් වීඩියෝ එක පෙන්නන්නම්. ඔයාලා බලන්න. එකම මම අද මේ අරන් ආව වීඩියෝ එකක් එහෙම පැහැදිලි කරගෙන යන්නම්. මේ තියෙන්නේ වැටෙන්න පාත් වුණු ගහක්. ඒ කියන්නේ එයාගේ ගොඩාක් චූටි පැලයක් හදලා මේ තරම් ලොකුවට වර්ධනය වෙලා හොඳට කට්මුල් ඇවිල්ලා ඒ ගහට දැන් මදි මීඩියා එක. තව සමහරට මෙහෙම වටේට මීඩියා ටිකක් දාලා හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කට් කරගෙනම හදන්නත් පුළුවන් කියලා ඔයා හිතයි. එතකොට ඔයා කට් කරනවා කියද්දි ඔයා බැලුව බැලමට අපි කියනවනේ කඳ කොටසකින් මෙච්චර පැල එනවා. එහෙම කිව්වා කියලා ඔයා හදනවද මේ ගහේ මෙතනිනුත් උඩට එක කට් එකක් දානවා ඊළඟ කට් එක මේ හරියෙන් දාලා තවත් කට් එකක් යටින් දැම්මොත් මට පැල ගන්නවා වගේ 3 දිනයක් ගන්න පුළුවන් කියලා ඔයා හිතනවද? ඇත්තටම එහෙම කරන්න බෑ. එහෙම කරන එක වඩා සාර්ථක නැහැ. ඊට වඩා අපි ගන්න පුළුවන් ප්‍රමාණයට අපි ඇත්තටම යටට කොළ 3ක් විතර තියලා කට් කරගත්තත් අපිට හොඳට උඩ කොටසත් නිරෝගීව වර්ධනය කරගන්න පුළුවන්. ඒ ගහට හානියක් නොවෙන්න යටටත් කොළ 2-3ක් ඉතුරු කරගෙන කඳින් පැල ගන්නත් පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක අරගෙන ආවේ ඇත්තටම මේ උඩ දාලා තියෙන වීඩියෝ එක නිසා නොදැනුවත්කම නිසා වෙච්ච දෙයක්. ඇත්තටම මට ගොඩාක් දුකයි. මට හරිම ආවයි. මොකද ඒ පැල දකිනකොට දුකයි මට. මොකද ආසාවට හදන කෙනෙකුට නොදැනුවත්කම නිසා එහෙම දෙයක් වෙනකොට දැන් සමහර විට මං කිව්වේ මම මේ දාන වීඩියෝ එකෙන් මට දන්න කෙනා මොනවා හිතුවට අදාළ නැහැ. හැබැයි නොදන්න කෙනෙකුට චූටි හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් ඇත්තටම මට ඒක සතුටුයි. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මම මෙතන එතකොට උඩ කොටස අපිට මේ විදිහට ගන්න පුළුවන්. යට කොටසෙත් අපිට කොන්ඩිස් ටිකක් දාලා ඒකකට අපිට ඕන මීඩියා ටිකක් මේ විදිහට දාන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කට් කරන කඳ කොටස ගොඩක් වැහෙන්න මීඩියා දාලා පුරවන්නේ නැහැ. එහෙම වුණාම මේ කඳ සවුත්තු වෙනවා. කඳ මේ වගේ ඕපන් තියන්න ඕන අනිවාර්යයෙන්ම කොන්ඩිස් ටිකක් ගාලා. මම මේ කට් කරන වීඩියෝ එක ගන්න හේතුව මම ඔයාලට කිව්වේ. ඒතර උඩ කොටසට අපිට මෙන්න මේ විදිහට මුල් අරගෙන